Halo boys and girls, ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද මම කරන්න යන්නේ Google account එක create කරන්න. එහෙම නැත්නම් account එකක් හදන්න යන්නේ. ඉතින් මේකට මම වැඩි කතා කරන්න යන්න. මම කෙලින්ම account එක හදන්න යනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. මම අනවශ්‍ය දෙයක් ස්කිප් කරලා තියෙන්නේ. ඉතින් අනවශ්‍ය තැනක් නෑ මේ. ඉතින් ඔක්කොම අවශ්‍ය තැන් තියෙනවා. ඔයාලා ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ අනිවාර්යෙන්. ඉතින් නොදන්න කට්ටිය ඉන්නවා. ඉතින් අන්න එයාලට තමයි වීඩියෝ එක. ඉතින් දන්න අයත් මේක බලා ගන්න. ඔයාලගේ mistake එකක් වුණා නම් මේක බලා ගන්න. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එක මම ප්ලේ කරන ගමන් ඔතන ඔයාලගේ add another account කියලා පේන ඇති. මෙතන යන වීඩියෝ වල ගොඩක් ගන්නවා. ප්‍රොෆයිල් එකට ගිහින් add another account කියන ටච් කරගන්න. ටච් කරාම මේ බෝලයක් අරගෙන ඔයාලේ ෆෝන් එක අනිවාර්යෙන් කරගෙන ඕනේ. ඊට පස්සේ මේක අම්මට ඉන්නේ අද මේ page එක වල ගොඩක් කට්ටිය ගන්නවා ඇති. මෙතන මේ page එකෙන් account එකක් recovery කරන විදිය මම කලින් වීඩියෝ එකකින් කරා. ඒ වීඩියෝ වල බැලුව නැත්නම් මගේ channel එකේ තියෙනවා. අනිවාර්යෙන් ඉන්න බලන්න. ඒක නැත්නම් මම description එකෙන් දාලා දෙන්නම් බලන්න. ඉතින් අද අපි කරන්නේ create account කියලා කියනවනේ ඔතන. මොකද account එක හදන්නනේ අපි යන්නේ. create account එක ටච් කරගමු. ඉතින් මෙතන තියෙනවා for my personal use and for my business. ඉතින් අපි අද කරන්නේ මම කරන්නේ for my personal use. ඒ කිව්වොත් මම මේ account එක මට අනවශ්‍යයි. හරි මම මේ වීඩියෝ එකට තමයි account එක හදන්නේ. ඉතින් ඔයාලට ඔයාලගේ website channel එකක් තියෙනවා for my personal use ඕන එකක් ටච් කරගන්න පුළුවන්. business එක ඕන එකක් ටච් කරලා මොන රෙද්දක් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් මම for my personal use එක ටච් කරලා ඇතුළට යනවා. ඇතුළට ගියාම ඉතින් මෙයාගේ page එක first name කියන එකට ඕන නමක් ඔයාලා ගහගන්න ඕනේ. මම ගා ගන්නවා ගේම් එක කියලා මෙන්න සුද්ධ කියලා. ඉතින් next එක ටච් කරා. ඊට පස්සේ පොඩ්ඩක් ගන්නවා basic information. day year month year ඔයාලා ගන්න ඇතිනේ. මුලින්ම බර්ත්ඩේ එක ඔයාලගේ ගහන්න ඕනේ. ආත්ලා සීලා මරන්න උන්ගේ හරි ගහපලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලගේ ඕනෙත් නැහැ ඕන එකක් ගහන්න. gender කියන එක කොල්ලෙක් නම් මේල් කියලා ගහපන්. ඉල්ලෙක් නම් ෆීමේල් කියලා ගහන්න. එහෙනම් මම දෙකම නැත්තම් උට යට දෙන්නේ දෙකකින් එකක් ගොප්පු කරලා. ඉතින් මම කොල්ලෙක් නිසා මම මේල් කියන එක ටච් කරගන්නවා. අන්න. ඉතින් next එක ටච් කරනවා. ඔතනින් අතට ගියාම username@gmail.com. ඔයාලට සාමාන්‍ය ඔතන උඩින් Google එකෙන් දුන්න Gmail දෙක තුනක උඩින් දෙන්නනවා. ඔයාලට කැමති නම් ඒවා දාගන්න. එතන ඔයාලගේ own Gmail address එක. මේක ඔයාලම කැමති විදිහට Gmail address එක හදන විදිය තමයි මෙතන දෙන්නේ. ඉතින් අපි හදමු ඒක. මම ඒ කියන්නේ මෙතන හදන විදිය අනිවාර්යෙන්ම ඔයාලට කියන්න ඕනේ. ඔයාලා first name short name කියලා ගවුවා නේද? අන්නේ නම් දෙකම මෙතන වදින්න ඕනේ. මේ නම් දෙකේ අපුරු හරි වදින්න ඕනේ. දෙකෙන් එකක් වැඩිලා අනිත් එකෙන් අපුරු දෙකක්වත් වදින්න ඕනේ. මුලට ඕනෙම නැත්තම් මේ Gmail එක Google එකෙන් බාර ගන්න නෑ. ඉතින් මම දැන් මේක මුලින්ම කරන්න. මම ගේම් කියලා ගන්නවා. බලමු නේද කියලා. next එක ටච් කරනවා. නෑ පොඩ්ඩක් දැන් ඔතන available කියලා දාලා Gmail එකක් දෙන්නවා. ඕක ඇවිල්ලා Google එකෙන් දෙන ඒවා. ඕවා Google එකෙන්ම දෙන ඒවා. ඉතින් ඔයාලට කැමති නම් ඔතනින් එකක් ගන්න. එහෙම නැත්නම් මට මේක හදන්න ඕනේ කියලා හිතනවා නම් මම කරන විදිහට කරන්න. දැන් මට මේක හරි ගියේ නෑ. මම තව පාරක් වෙන විදියක් ටච් කරලා බලන්න. හරි ඔයාලා මොකද කියලා. ඉතින් ගේම සුද්දා කියලා තමයි තියෙන්නේ. available කියලා දෙනවා නම් මට සෙට් නෑ මචං. මම එකක් හදනවා. මට හරියන්නේ. ඉතින් මම වැඩිපුර 100 ගහුවා. නෑ ඒත් එන්නේ නෑ. මම හිතන්නේ mix letters ගහන්න ඕනේ වගේ. පොඩ්ඩක් වෙන විදියට ගමු නේද? ගේම් සුද්දා සබ්ජෙක්ට් වල දෙසි අපු එක විරක් එක්ක වෙන එකක් ගමු. හරි ගේම් අපි ගහමු mix letters ටිකක් ගහමු. 1 2 3 4 5 දැන් ගහමු සුද්දා කියලා. දැන් බලමු අනිවාර්යෙන් එන්න ඕනේ. ඔව් බොස් ආවා. ඉතින් ඕක තමයි ඊමේල් එක. ඉතින් පාස්වර්ඩ් කියන එකටත් ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් ඔක ටයිප් කරගන්න. පොඩ්ඩක් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක්. ඒක තමයි Google එකේ කියලා තියෙන create strong password with mixture of letter symbols. ඒ කියන්නේ තියෙන number නම් symbols කරු hash නම ඔක්කොම කලම් කරලා ගන්න ඕන කියන්නේ. මම ගන්න සුද්දා 1 2 3 @ hash මොකද hash ඔන්න ඔය තමයි email එක. sorry password එක. next කියන ටච් කරාම account එක හැදලා ඉවරයි. ඔයාලට ඔයාගේ account එක ඔන්න ඔතන පෙන්නනවා. හරි ඔන්න ඔතන Gmail එකක් පෙන්නනවා. උඩ නමක් පෙන්නනවා. ඉතින් next කියන ටච් කරන්න. next කියන ටච් කරාම ඉතින් අර ඔයාලා ගොඩාක්ම දන්න page එකක් තමයි මෙතන ඉන්නේ. privacy and terms ඉන්න දිගට මේක තියෙනවා. අර more option එක ටච් කරාම තව දිගට යනවා. ඉතින් මේකෙන් අපිට ගන්න අපල ඉංග්‍රීසි නම් නම් කියවපල්ලා.
මට උත්තර ඉතින් ඔය කියන්න අවශ්‍ය නැහැ. I agree කියන විදිහට මම එතකොට යනවා. ඉතින් boys කොච්චර තමයි කියන්න දෙන්නේ account එකක් හදන්නේ කියනකොට උත්තර ලේසිද කියලා ඔයාලා මෙතනින් දැනගන්න ඕනේ. මම ආය අර බෝලේ කරගෙන මම මාත් කරනවා. කරතුවා ඊට පස්සේ මම උඩට ගෙනා වයි අකුර ගත්තා අපේ account එකට යනවා. ඉතින් boys ඔහොම තමයි account එක ලීඩියෙන්ම හදාගන්නේ. ඉතින් ඔයාලට තේරුණ තාක් කියනවා අනිවාර්යයෙන්ම මට කියන්න comment box එකේ දාගෙන යන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා share කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඉදිරියට gaming videos දෙන්නත් කැමතියි. මේ වගේ Facebook account එකක් ගැන විස්තර ගෙන්නත් කැමතියි. ඉතින් ඔක්කොම දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා bell icon එක ඕල් කරලා දාලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් boys ඔයාලා game ගහන කෙනෙක් Free Fire ගහන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම කියන්නේ ඔයාලා ගාව තියෙන bot account එක. ඒ කියන්නේ හොඳ මිලකට හොඳ account එකක් ගන්න මගෙන් පුළුවන්. අනිවාර්යෙන්ම මට message එකක් දාන්න. මම comment section එකේ අනිවාර්යෙන්ම මගේ number එක දාලා තියන්න. ඉතින් ඔය තියෙන්නේ අපි දැන් හදාගත්තු Google app එක. ඔය තියෙන දැන් අපි හදාගත්තු Google app එක. ඉතින් ඔයාලා මෙතන ඉදිරියටත් ඔයාලා කරගෙන යන්න ඕන නම් Google account එකක් කරලා password නම් මාරු කරලා කරගන්න. ඉතින් ඒවා මම වීඩියෝ එකේ දාන්නේ. අතර ගිහින් එන්න